අපේ ෆැමිලි එකේ පවුලේවත් තිබුණේ නැහැ. මාලනී ෆොන්සේකා මහත්මිය අවසන් සැත්කමට මුහුණ දීමට පෙර තමා මියගිය දවසක මේ වීඩියෝ මුදාහරිනමෙන් සිය හිතවතුන්ගෙන් ඉල්ලීමක් කර තිබුණා. පිළිකාවකට ගොදුරු වෙනවා කියන්නේ අද සාමාන්‍ය දෙයක් වෙලා. ඒකට හේතුව ඇත්තටම කිසිම දෙයක් නෙමෙයි. අපේම නැසැලකිල්ල කියන එක තමයි මම පිළිගන්නේ. ඒක ගැන මට මේ විදිහට කතා කරන්න පුළුවන්. මම ඒකට ගොදුරු මම දැනගෙන හිටියා ඊට කලින්. අපේ ෆැමිලි එකේ පවුලේවත් තිබුණේ නැහැ. මම ඒක පිළි අරගෙන ඒවා ගැන හොඳට සැලකිලිමත් වුණා. ඒවට අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ වලට භාජනය වුණා. භාජන වල වෛද්‍යවරු කියන විදිහට මම ඒ පිළිකාව අයින් කරලා විශේෂයෙන් පියවර පිළිකාව අයින් කරලා අදට මම හිතන අවුරුදු 10කටත් වැඩි ඒ ගැන දැන් මම හුඟක් වෙලාට ඒ ගැන කතා කරද්දි මම කියන්නේ මම පිළිකාවට බය නැහැ මම පිළිකාව මට බයයි කියලා. මොකද එච්චරට මම ඒකට මුහුණ දුන්නා. මට බය තිබුණේ මට වඩා මං ගැනට වඩා මගේ අවට ඉන්න අය ගැන ඒ අය මේකෙදී මුහුණ දෙන්නට. ඉතින් ඕනම කෙනෙකුට කාන්තාවකට විශේෂයෙන්ම මේ වැළඳුනාම එයාගේ අවට ඉන්න අය තමයි වැඩිපුර දුක් වෙන්නේ. තමන් මේ රෝගයට ගොදුරු වෙනවා තමයි. නමුත් අවට ඉන්න අය තමන්ගේ දරුවන්ද සහෝදරින්ද දෙමව්පියන්ද මේ හැම දෙනාටම තමයි දුක. ඉතින් අපි ඒක ඉතියට අපි ඒකට මුහුණ දෙනකොට අපි ඒක පොඩ්ඩක් කල්පනා කරන්න. ඉතින් මම ඒ අවශ්‍ය ඔක්කොම පරිශන කරගෙන මං ඒ පිළිකාව අයින් කරලා ඊට පස්සේ එතනින් එහාට අවශ්‍ය දේවලුත් මම එකින් එක කරගෙන ඒකට මුහුණ දුන්නා. ඉතින් මට අද කියන්න පුළුවන් ඒ අත්දැකීමත් එක්ක ඕනෑම කෙනෙකුට මේකයි මේ තත්ත්වය කියන එක. හැබැයි ඒ මොනවා වුණත් වෛද්‍ය ප්‍රතිකාර ඒ මොනවා දේ තිබුණත් අපි ඖෂධ තිබුණත් ඒ හැම දෙයකටම වඩා තමන් ඒ ගැන සැලකිලිමත් වෙන එක ඉතාමත් වැදගත්. සහ එහෙම අවස්ථාවකදී තමන්ගේ මානසික ශක්තිය හොඳින් පවත්වාගෙන යන එක තමයි මම හිතන්නේ පළවෙනිම ලැබෙන අපි දිය යුතු ඖෂධය. අපි ගත යුතු ඖෂධය තමන්ගේ මානසික ශක්තිය හොඳින් පවත්වාගෙන යන. එහෙම වුණොත් ඕනෑම විදිහේ පිළිකාවක් අපිට ජය ගන්නට පුළුවන්. අද ලෝකේ ගොඩක් දේවල් තියෙනවා අපිට මේ දෙයකට මුහුණ දෙන්න. මම ඊට අවුරුදු 10කට උඩදී මේ දෙයට මුහුණ දෙනවට වඩා අද හුඟක් දියුණුයි තාක්ෂණය. ඉතින් ඒක හරි ලේසි. ඉතින් ඒකට ඕනේ සැලකිලිමත් වෙන නිසා ඌමනාව කියන එක. ඌමනාව නැත්තම් කවදාවත් ඒකට අපිට ජය ගන්න බැරි.